ආයිබෝනවල එකතු වෙලා ඉන්නේ 2014 පහවසර ශිෂ්‍යත්වයේ පළවෙනි ප්‍රශ්න පත්තරේ 11 වෙනි ප්‍රශ්නේ ඉඳලා 20 වෙනි ප්‍රශ්න වෙනකන් සාකච්ඡා කරන වීඩියෝ එකත් එකයි. ඉතින් පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්න 10 ඔයාලට මග ඇරුණා නම් වීඩියෝ එකේ දකුණු පැත්තේ උඩ i අකුරක් තියෙනවා. එන්නේ i අකුරට තියෙන වීඩියෝ එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක හොයාගන්න. ඒකත් කරලා ඉවර කට්ටිය ඉන්නවනම් මේක ඉදිරියට අපි කරගෙන යමු. ඔයාලට මතක් කරනවා පුළුවන් නම් පේපර් එකත් අරගෙන ඔයාලත් මේක කරන ගමන් වීඩියෝ එක පෝස්ට් දාලා ඔයාලට නොතේරෙන දේවල් හරියට හදාගෙන ඉස්සරහට යන්න කියලා මම කියලා දෙනවා. වේගය වැඩි නම් වීඩියෝ එක නතර කරන්න. යම් කිසි දෙයක් වැරදුනා නම් මම කියලා දෙන වේගය වැඩි නිසා ආපස්සට දාලා පොඩ්ඩක් ඒක ආයෙ අහලා බලන්න. මොකද මේකේ ප්‍රධාන දේ තමයි තේරුම් ගන්න එක. උත්තරේ මොකක්ද කියන එක දැනගත්තට වැඩක් නැහැ. කොහොමද හැදුවේ කියලා දන්නේ නැත්නම් ඉතින් ඒක තේරුම් අරගෙන ඉස්සරහට යන්න. එහෙනම් අපි 11 වෙනි ප්‍රශ්නෙට යමු. 11 වෙනි ප්‍රශ්නේ මෙතනක් තියෙන්නේ මීට කලින් තිබ්බ ජාතිම ප්‍රශ්නයක්. මෙන්න මේක නම් මෙන්න මේ කියන රූපෙට මොකක්ද කියලා යහන්නේ. ඉතින් මේ ත්‍රිකෝණ දෙකක් දිග පැත්තෙන් එකට එකතු කරලා තියෙන එක අනිත් පැත්ත හරවලා තියෙන්නේ මේ තුඩ පැත්ත දෙක එකට තියලා. ඉතින් මෙතනත් තියෙනවා ත්‍රිකෝණ දෙකක්. ඊට අමතරව ඍජුකෝණාශ්‍රාකාර දෙකකුත් ඒකට අමුණලා තියෙනවා. නමුත් මේ වගේම තමයි මේකත් රූපය. එතකොට මේ ත්‍රිකෝණ දෙක එක පිට එක මෙන්න මේ සම්පූර්ණ කොටස ඊතල කෑල්ල වෙනම ගත්තොත් අපි මේ තුඩවල් දෙක එකට හිටින රූපයක් තියෙනවා. ඒක තමයි ගොඩක් දුරට ගැලපෙන්නේ. ඉතින් ඔයාලට පේන ඇති තුඩවල් දෙකකට තියෙන රූපේ පළවෙනි රූපේ මෙන්න මෙතන. දෙවෙනි එක ගැලපෙන්නේ නැහැ. මොකද පහළ එක හරියට තිබුණාට උඩ එක පැත්ත මාරු කරන අමතක කළා. ඊළඟට මේක හැමතැනම තියෙන ත්‍රිකෝණ ටික මාරු වෙලා තියෙනවා. ඒ නිසා ඒකත් ගැලපෙන්නේ නැහැ තුන්වෙනි එකත්. එතකොට හරි උත්තරේ වෙන්නේ 11 වෙනි එකට පළවෙනි උත්තරේ. එතකොට අපි ඊළඟට යමු 12 13 ප්‍රශ්න වලට. කොටුවේ සඳහන් ඉංග්‍රීසි අකුරු හා වචන අනුව අංක 12 සහ 13 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. මේකේ තියෙන වචන තමයි සුබ කියන්නේ A, අසරණයින්ට B, දවසක් C, වෙමු D, පිහිට E, ඔබට F, වේවා G, අපි H. එතන ඔයාලා ප්‍රධාන වශයෙන් මතක තියාගන්න මෙතන අපි කියලා එකක් තියෙනවා. අපි කියන එකෙන් පටන් ගත්තොත් අපි මූ කියන එකෙන් තමයි ඉවර කරන්න ඕනේ හැම වෙලේම. වෙමු කියලා එකකුත් තියෙනවා. එතකොට ඒක ගැලපෙනවා. ඊට අමතරව තවත් වචන තියෙනවා. නමුත් ඒ දෙක ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. අර්ථවත් වාක්‍යයක් ලබා දෙන අකුරු ගැලපීම කුමක්ද? ඒ කියන්නේ තේරුමක් ඇති විදිහට වචනේ හැදෙන්නේ මොකෙන්ද කියලා අහනවා. HFAG. H කියන්නේ අපි, F කියන්නේ පිහිට, සුබ, වේවා. ඒක හරියන්නේ නැහැ. ඒතර පළවෙනි එක වැරදි. දෙවෙනි එක HBED. අපි අසරණයින්ට පිහිට වෙමු. ඒක ගැලපෙනවා. ඒක හරි වගේ. අපි ඒක තියාගෙන ඉමු දැනට. ඊළඟට චෙක් කරලා බලමු මේක හරිද වැරදිද කියලා. තුන්වෙනි එක BHAD. B කියන්නේ අසරණයින්ට, H කියන්නේ අපි, අසරණයින්ට අපි සුබ වෙමු. ඒක හරියන්නේ නැහැ. ඒතර ප්‍රාර්ථනාවක් ඒතර ඒ කියන්නේ දෙක තමයි උත්තරේ. ඊළඟ එක 13 වෙනි එක ප්‍රාර්ථනාවක් කියවෙන අකුරු ගැලපීම කුමක්ද? ඒතර ඔයාලා තේරුම් ගන්න ඕනේ ප්‍රාර්ථනාවක් කියවෙන නම් අනිවාර්යයෙන්ම අගට වේවා කියන එක එන්න ඕනේ. වේවා කියන එක කියන්නේ G කියන එක. අගට G තියෙන එකක් වෙන්න ඕනේ. මේ පළවෙනි එකේ අගට G තියෙනවා. තුන්වෙනි එකේ අගට G තියෙනවා. ඊළඟට පළවෙනි එක H වලින් පටන් ගන්න තියෙන අපි කියලා. අපි කියලා පටන් ගත්තොත් වෙමු කියන එකෙන් අපි ඉවර කරන්න ඕනේ. ඒක නිසා D වලින් ඉවර වෙන්න ඕනේ. ඒතර පළවෙනි එක නෙමෙයි අන්තිම එක වෙන්න ඕනේ උත්තරේ. අපි අන්තිම එක දැනට තියාගෙන බලමු එක හරියනවද කියලා. FACG. F කියන්නේ ඔබට සුබ දවසක් වේවා. ඔබට සුබ දවසක් වේවා කියන එක ප්‍රාර්ථනාවක්. ඒතකොට ඒක හරියනවා. ඒක නිසා ඒක තමයි උත්තරේ. ඊළඟට ශිෂ්‍යයින් 8 දෙනෙකු රූපවාහිනිය නරඹීම, කතන්දර පොත් කියවීම සහ මුද්දර එකතු කිරීම යන විනෝදාංශවල යෙදෙන ආකාරය රූපයේ දක්වා ඇත. රූපය ඇසුරෙන් අංක 14 සහ 15 ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න. ඉතින් මේ තියෙන්නේ මේකට කියන්නේ වෙන් රූප සටහනක් කියලා. ඒක තව ඉස්සරහට ඔයාලා ඉගෙන ගනි.
ගණිතයේදී නමුත් දැනට හිතන්න මේ තියෙන්නේ යම්කිසි අපි වාක්‍යයෙන් ලියන දෙයක් නමුත් රූපකින් පැහැදිලි කරලා කියලා. කොහොමද මේ රවුම ඇතුළේ ඉන්න ළමයි කතන්දර පොත් කියවන ළමයි, මේ කොටු ඇතුළේ ඉන්න ළමයි රූපවාහිනිය නරඹන ළමයි, ඒත් එක්ක මුද්දර එකතු කිරීම කරන ළමයි තමයි මේ ත්‍රිකෝණය ඇතුළේ ඉන්නේ. ඉතින් විනෝදාශන තුනෙහිම යෙදෙන ශිෂ්‍යයා කවුද? මේ තුනේම යෙදෙන කියන්නේ මේ හැඩතල තුනම ඇතුළේ ඉන්න ළමයා කවුද කියන එක අහන්නේ. මේ හැඩතල තුනම ඇතුළේ ඉන්නේ ඔයාලට පේන ඇති මෙන්න මෙතන මෙන්න මේ කොටසේ ඉන්න ළමයා. ඉතින් එතන ඉන්නේ නිමල්. ඒතර ඒක තමයි හරි උත්තරේ. ඊළඟට විනෝදාංශ දෙකක පමණක් යෙදෙන ශිෂ්‍යයන් කවුද? දෙකක පමණක්. එතකොට මේක වෙන්නේ නැහැ. ඊළඟට මේක වෙන්නේ නැහැ. මේක වෙන්නේ නැහැ. මේක වෙන්නේ නැහැ. සහ නිමල් වෙන්නේ නැහැ. මොකද නිමල් තුනේමනේ. එතකොට එතනින් එහාට මේකත් වෙන්නේ නැහැ. මේකත් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ එක එක. ඒතර එතනින් එහාට ඉතුරු වෙන්නේ තා ළමයි තුන්දෙනයි. මෙන්න මෙතනයි මෙතනයි මෙතනයි. ඉතින් ජානක අමල් සහ අරුණ කියන තුන්දෙනා. ජානක අමල් අරුණ පළවෙනි එක තමයි ඒකට උත්තරේ එන්නේ. ඊළඟට 1 සිට 30 තෙක් ඇති සංඛ්‍යාවල එක ළඟ ඇති සංඛ්‍යා දෙකක් එකතු කළ විට ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබේ. ඔත්තේ සංඛ්‍යාවක් ලැබේ. ඉරට්ටේ හෝ ඔත්තේ සංඛ්‍යාවක් ලැබේ. ඉතින් 1 සිට 30 දක්වා අපි එකතු කරන්න ඕනේ නැහැ එක ළඟ සංඛ්‍යා දෙකක්. අපි 1 සිට 5 දක්වා බලමු. 1 ඉඳලා 5 වෙනකන් 1 2 3 4 5. එතකොට අපි 1යි 2යි එකතු කළොත් අපි දන්නවා උත්තරේ 3යි කියලා. 2යි 3යි එකතු කළොත් දන්නවා 5යි කියලා. 3යි 4යි එකතු කළොත් 7යි කියලා දන්නවා. 4යි 5යි එකතු කළොත් 9යි කියලා දන්නවා. ඉතින් මේ විදිහට බලපුවාම ඔයාලට තේරෙනවා ඇති මේ හැම උත්තරයක්ම ඔත්තේ සංඛ්‍යාවක්. ඉතින් 1 ඉඳලා 30ට වෙනකන් එකතු කළත් අපිට හම්බෙන්නේ ඔත්තේ සංඛ්‍යාවක් තමයි. ඔත්තේ සංඛ්‍යාවක් කියන්නේ දෙකෙන් නොබෙදෙන සංඛ්‍යාවක්. 1 3 5 7 9 ඒ වගේ 11 ඒ වගේ ඉලක්කම්. ඉතින් මේකට උත්තරේ වෙන්න ඕනේ ඔත්තේ සංඛ්‍යාවක්. ඊළඟට අපි තව ඉස්සරහට යමු. 17 වෙනි ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවට බස්නාහිර පැත්තෙන් එංගලන්තයත් නැගෙනහිර පැත්තෙන් ජපානයත් පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ වේලාව මධ්‍යහ්න 12 වන විට එංගලන්තයේ තිබිය යුත්තේ උදේවරුව, ජපානයේ තිබිය යුත්තේ උදේවරුව, ජපානය සහ එංගලන්තය යන රටවල් දෙකේම තිබිය යුත්තේ සවස් වරුව. ඉතින් මේකට අපි අඳිමු ලෝක ගෝලයක්. ඇඳලා මේ තියෙන නැගෙනහිර පැත්ත, මේ තියෙන බටහිර පැත්ත. එතකොට මේ තියෙන ශ්‍රී ලංකාව නම් මැද්දේ, මේ තියෙන්නේ එංගලන්තේ නම්, මේ තියෙන්නේ ජපානය නම්, ඉර තියෙන්නේ මෙතන නම් මැද්දේ නම්. මොකද අපිට දවල් 12යිනේ. දවල් 12 කියන්නේ අපිට හරියටම ඉර මුදුන් වෙලා තියෙන්නේ. එතකොට ඉර යන්නේ නැගෙනහිර සිට බටහිර දෙසට. ඉතින් ජපානයට දැන් තියෙන්න ඕනේ කියන්නේ ජපානයට ඉර පායලා තිබිලා දවල් දැන් ඒක පොඩ්ඩක් එහාට වෙලා තියෙන. ඒ කියන්නේ ජපානයට හැන්දෑවරු වෙන්න ඕනේ. ඒත් එක්කම එංගලන්තයට උදේ වේගෙනයි එන්නේ. උදේවරුව. එතකොට එංගලන්තයට තිබිය යුත්තේ උදේවරුව, ජපානයට තිබිය යුත්තේ උදේවරුව, ජපානයට තිබිය යුත්තේ උදේවරුව නෙමෙයි හැන්දෑවරුව. එතන ඒක නිසා දෙවෙනි එක වැරදි. ජපානය සහ එංගලන්තය යන රටවල් දෙකටම තිබිය යුත්තේ සවස් වරුව. ඒකත් වැරදි. මොකද එංගලන්තයට උදේවරුව. ඒතකොට හරි උත්තරේ එන්නේ පළවෙනි එක. මේ ටික මකන්නම්. මේකට හරි උත්තරේ එතකොට අංක 1. ඊළඟට අපි 18 වෙනි ප්‍රශ්නෙට ගියොත් මෙතන තියෙනවා කවි පද 4ක් වගේ. අපි ඒ කවි පද 4 කියවුවා කියලා හිතාගෙන කවි පේලි මාරු කර ඉහත දී ඇත්ත වඩාත් අර්ථවත් කවියක් ලැබෙනසේ ඉංග්‍රීසි අකුරු පිළිවෙලට ගලපන්න. ඉතින් මේකේ හරි පිළිවෙලට කවි පද ටික හදන්න තියෙන්නේ. අපි කියවමු. විල පිරිලා පිපුණු කුසුම් සඳ එළියෙන් තව නැහැවෙයි. සඳ එළියෙන් තව නැහැවෙයි. හරි අපි හිතමු මේක
නිකන් කවි පදයක් කියලා. නමුත් මට හිතෙන විදිහට ඒක පළවෙනි පදයට එන්න බෑ. මොකද මීට කලින් විල ගැන අපි කියලා තියෙනවා වගේ නිකන් විල පිරලා පිපුණු කුසුම් කියලා තියෙනවා. එබී බලන සඳ කුමරුන්ට සිනා සිසි කුමුදු පිපෙයි. එබී බලන සඳ කුමරුන්ට සිනා සිසි කුමුදු පිපෙයි. අපි මේකත් තියාගමු. මේකත් පළවෙනි එක වගේ නෙමෙයි. මේ අසිරිය දකින අපේ සිතට ගතට සුවය දැනේ. මේක අන්තිම පදේ වගේ C එක. මොකද සාමාන්‍යයෙන් ඒක නිකන් අවසාන කිරිල්ලක් වගේ අපි යම්කිසි දේවල් ගොඩක් කියාගෙන ගිහින් ඒක නිසා මෙහෙම වෙනවා කියලා වගේ. ඒ කියන්නේ මේ අසිරිය දකින අපේ සිතට ගතට සුවය දැනේ. අපි ඒක අන්තිම එක කරගමු. හිරු කුමරා සැඟවීයයි සඳ කුමරා ඇබී බලයි. මේක පළවෙනි පදේ වගේ. මොකද හිරු කුමරා හැංගෙනවලු සඳ කුමරා ඇබී බලනවලු. එබී බලන සඳ කුමරුට සිනාසිසි කුමුදු පිපෙයි. විල පිරීලා පිපුණු කුමුදු සඳ එළියෙන් තව නැහැවෙයි. එතකොට මට පේන්නේ මේක D එක තමයි මුලින්, ඊළඟට B A C D B A C කියන එක තියෙනවා මෙතන දෙවෙනි උත්තරේ විදිහට. ඉතින් ඒක තමයි අපේ හරි උත්තරේ. ඊළඟට අපිට දීලා තියෙනවා R කියන්නේ 2ලු, S කියන්නේ 3ලු, T කියන්නේ 4ලු, U කියන්නේ 5ලු, V කියන්නේ 6ලු. ලෙස යොදාගෙන ඇත අංක 19 සහ 20 ප්‍රශ්නවල හිස්සන් වලට සුසු පිළිතුරු තෝරන්න. R ධන U කියන්නේ මොකක්ද කියලා අහනවා. නමුත් ඒක තියෙන්නේ ආයමත් ඉලක්කම් මේ අකුරු වලින්. ඉතින් R ධන U කියන්නේ 2 ධන 5 5යි 2යි 7යි. එතකොට 7 උත්තරේ එන උත්තර මොනවද කියලා තමයි අපි දැනගන්න ඕනේ. මේ පළවෙනි උත්තරේ අපි ගමු S ධන T. S කියන්නේ 3යි, T කියන්නේ 4යි. එතකොට පළවෙනි එකට උත්තරේ 7යි. මේක ගොඩක් දුරට හරි වෙන්න පුළුවන්. ඊළඟට දෙවෙනි එක මොකද්ද? V ධන R. V ධන R කියන්නේ V කියන්නේ 6යි, R කියන්නේ 2යි, 6 2යි 8යි. ඒක නෙමෙයි උත්තරේ. ඊළඟට T ධන R. T කියන්නේ 4යි 2යි 6යි. ඒකත් නෙමෙයි උත්තරේ. ඒතකොට අපිට ඕනේ කරන උත්තරේ 7. 7 තියෙන්නේ පළවෙනි උත්තරේ. ඒතකොට මේක තමයි උත්තරේ. ඊළඟට UUR කියන එකෙන් අඩු කරනලු RRV. ඒකට එන උත්තරේ මොකද්ද කියලා අහනවා අකුරු වලින්. ඉතින් අපි මේක ලියා ගමු. UUR කියන එක. UUR කියන එක අපි ලිව්වොත් ඉලක්කම් වලින් 5යි 5යි U කියන්නේ 5නේ. R කියන්නේ 2. 5යි 5යි 2 ඉන් අඩු කරන්න ඕනේ. RRV ඒ කියන්නේ 2යි 2යි 6. එතකොට අඩු කරපුවාම 2කින් 6 අඩු ගන්න බෑ. ඒ නිසා 12න් 6 අඩු කරපුවාම 6යි. ඉතුරුයි මෙතන උඩ 4යි. එතකොට ඉතුරු වෙන්නේ 4න් 2ක් ගියාම 2යි. 5න් 2ක් ගියාම 3යි. 326යි. 326 කියන එක අපි ලියමු ආයමත් අකුරු වලින්. 3 කියන්නේ S, 20 කියන්නේ R, SR, 6 කියන්නේ V. SRV තමයි උත්තරේ. SSV තියෙනවා, RSV තියෙනවා, SRV කියන උත්තරේ තියෙනවා අන්තිමට. ඒතර මේක තමයි හරි උත්තරේ වෙන්නේ. අපේ උත්තරය අංක 3. හරි. අපි 20ට එනකම් ප්‍රශ්න ටික කරලා තියෙන්නේ. 21 ඉඳලා ප්‍රශ්න ටික ඊළඟ වීඩියෝ එකට තියමු. ඉතින් ආයමත් මතක් කරන්නේ ඔයාලට මේකේ යම්කිසි නොතේරෙන තැනක් තියෙනවා නම් ආපහු දාලා බලන්න. මම කියන වේගේ වැඩි නම් පෝස්ට් දාලා වීඩියෝ එක පෝස්ට් දාලා ඔයාලා ගාන හදලා ඉවරලා ඊළඟට යන්න. ඒත් එක්කම ඔයාලා කැමති නම් යම්කිසි විශේෂ ප්‍රශ්න පත්‍රයක් තියෙනවා නම් මේක කරන්න ඕනේ, මේක අපි එකතු වෙලා කරමු කියලා ඒ වගේ එකක් තියෙනවා නම් කමෙන්ට්ස් වල දාන්න අමතක කරන්න එපා. අපි ඒවට යන්න බලාපොරොත්තු වෙමු. නමුත් මගේ ප්‍රධාන උත්සාහය තමයි 2014 ඉඳලා ඉස්සරහට තියෙන පේපර්ස් ටික එකින් එක මේ විදිහට සාකච්ඡා කරන එක. ඉතින් එහෙනම් ඊළඟ එපිසෝඩ් එකේදී අපි හම්බෙමු 21 ඉඳලා 30ට එනකන් තියෙන ප්‍රශ්න ටික කතා කරන්න. බොහොම ස්තුතියි.